මොනවද ඔය ෂර්ට් එකේ? ඔහෝ මගේ අයියගේ කටින් කිරි ටිකක් විසි වුණා. එයා බොරුවට hina වෙනවා වගේ ඔයාගේ අගට කිරිවිසික් කරන්න ඇති. කොහොමද ඔයා දැනගත්තේ? මොකද අපි දෙන්නම ඉන්න එක වයසේ. ගිය සතියේ අක්කා මගේ ෂැම්පූ එකට කොණ්ඩ යන බෙහෙත් වගේක් දාලා තිබුණා. මං දැනගත්තේ නැත්තම් මේ වෙනකොට තියෙන්නේ මගේ තට්ටේ විතරයි. ඇයි ඉතින් එයා එහෙම කරන්නේ? මොකද එයා මගේ අක්කානේ. ඔහොම තමයි ජීවිතේ. රණ්ඩු වෙනවා. ඊට පස්සේ යාළු වෙනවා. අයියත් එක එහෙම බෑ. එයා මාත් එක්ක තරහයි. ඒ වගේම අමතක කරන්නෙත් නෑ. එයා අමතක කරයි. නැත්තම් එයා සහෝදරයෙක් නෙමෙයි. ඔය ඇත්තට මේ වැඩේට කැමති නැති වුණත් තමන්ගේ අයියා වෙනුවෙන් රවුලිගේ ඇසිස්ටන්ට් වෙන්න කැමති. ඒ කියන්නේ ඔයාට ඕනේ අයියට බෑන්ඩ් එක ප්ලේ කරන්න දෙන්නද? ඔව්. මං කිව්ව නේද එදා? සහෝදරකම්.